සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න අද කෑගල්ලේ ලැබ්‍රඩෝ වර්ගයේ ඇග්‍රෙසිව් ඩොග් කෙනෙක් පුහුණු කරන්න ආවා. එයාගේ පළවෙනි පුහුණුව පටන් ගත්තා. ඉතින් මේ වෙනකොට එයා ගොඩක්ම ඇග්‍රෙසිව්. ඉතින් එයාව දැන් අපි පුහුණු වීම පටන් ගත්තා. ගෙදර එයාගේ ඕන එක්ක සම්බන්ධ වෙලා මේ පුහුණු වීම කරනවා. ඉතින් මේ වෙනකොට අද ඊටාම සාර්ථකයි. හොඳ සාර්ථකත්වයක්. ඉතින් මේ වෙනකොට දැන් වෝක් එක පටන් ගත්තා. ඉතින් මේ සතාව වෝක් එක අරගෙන යනවා. මේ විදිහට දැන් අද ගොඩාක් දුරට මේ හොඳ ඉම්ප්‍රූව් එකක් තියෙනවා සතාගේ. ඉතින් මේ විදිහට කන්ට්‍රෝල් එකේ තියාගෙන ලීස් එක සතාව අරගෙන යන්න ඕන. ඉතින් මේක තමයි පළවෙනි පියවර. ඉතින් ඇග්‍රෙසිව් සතෙක්ව තමන්ට හුරු කරගන්න, තමන්ගේ නිවසේ ඉඳන්ම පුහුණු කරගන්න මෙන්න මේ උපක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මට කතා කරන්න. ඔයාලට වගේ ඇග්‍රෙසිව් සතාව පුහුණු කරගන්න යම් උපදෙසක් ගන්න ඕන නම් කතා කරන්න. ඉතින් මම අද වීඩියෝ එක ඔයාලට දාන්නේ ඔයාලා මේ සම්බන්ධව දැනුවත් වෙන සතෙක් ගත්තම අනිවාර්යයෙන්ම පුහුණු කිරීම කරන්න ඕන. මොකද සතා එන්න වයසට යනකොට ඒ සතා ඇග්‍රෙසිව් වුණොත් ඔයාලට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඔබත් ඔබගේ සතා නිවැරදිව පුහුණු කරගන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඉතින් තවමත් එයාගේ ඇග්‍රෙසිව් පැත්ත දැක්ක නේද? ඒ කෙනෙකුට අසල්වාසියෙකුට පයින්න උත්සාහ කරා. ඉතින් මේ චේන් එක මෙන්න මෙයා විදියට තමන් කන්ට්‍රෝල් කරගන්න ඕන. ඉතින් ඒක තමයි චේන් එක භාවිතා කරන්නේ. very good dog. ඉතින් මේ විදියට පුහුණු කිරීම අවසානයේදී සතාට වතුර දෙන්න. ඔක බලා ගන්න. මොකද හොඳට අධික ලෙස මාංශ වෙලා ඉන්නේ. stay. ඉතින් මෙන්න මේ විදිහටවත් ඔබගේ ගෙදර සුරතලා පුහුණු කරගන්න උනන්දු වෙන්න. ඉතින් ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. ඔබට වීඩියෝ එකක් ඉක්මනටම දාපු ගමන් බලා ගන්න පුළුවන්. ස්තුතියි වෙනවා. සුබ දවසක් වේවා. ඔබ මාවත් එක්ක ශ්‍රද්ධාව සිවිල ඔබ සියලු දෙනාට සුබ ජයෙන් ජය වේවා. ඔන්න අද ඇග්‍රෙසිව් ඩොග් කෙනෙක් පුහුණු වීමකට ගත්තා. ඉතින් මෙයා ඉන්නේ කෑගල්ලේ. ඉතින් පළවෙනි දවසේ ඉතින් ගොඩක්ම ඇග්‍රෙසිව් සතෙක් කොහොමද නිවැරදිව පුහුණු කරගන්න ඇග්‍රෙසිව් නොවන විදිහට කියන එක අද පටන් ගත්තා. ඉතින් නිවැරදිව වෝක් එකක් අරගෙන යන්න මෙන්න මේ විදිහට පුහුණු කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් සතෙක් ඇග්‍රෙසිව් සතෙක් සාමාන්‍යයෙන් Tamanට කන්ට්‍රෝල් කරන්න ලීස් එකක් තා චෝක් චේන් එකක් මේ විදිහට භාවිතා කරනවා. stay. good boy. good boy. very good. very good. ඉතින් ඔන්න ඇග්‍රෙසිව් පාර්ට් එකේ ඕක තමයි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇග්‍රෙසිව් සතෙක්ව මේ විදියට ගොඩක් දුරට මේ කන්ට්‍රෝල් වෙන්න චේන් එක චෝක් චේන් එක ලීස් එක භාවිතා කරලා. එතකොට කරෙක්ෂන් වොයිස් ටික ඒකම අනුකූල වෙන්න ඕන. දැන් මහන්සි ගිහිල්ලා ඇවිල්ලා.